සියලු දෙනාටම ආයුබෝවන්. හෙට ජනාධිපති වශයෙන් අද මං කතා කරන්නේ පුංචි ඡන්දය ගැන. ඒ කියන්නේ පළාත් පාලන ආයතන 339කට සභිකයින් 8297ක් පත්කර ගැනීම සඳහා කරන ඡන්දය. ඇත්තටම මෙච්චර සභිකයින් පිරිසක් අවශ්‍යමද? ඒ තීරණය ඔයාලා සතුයි. මෙච්චර ආර්ථික ප්‍රශ්නයක් තියෙන රටක මෙම පුංචි ඡන්දය වෙනුවෙන් ඔයාලා දන්නවද විශාල මුදලක් නාස්ති කරනවා කියලා? ඒවම එකක් ගානේ පැහැදිලි කරන්න. එකක් ඡන්ද පත්‍රිකා. ඡන්ද පත්‍රිකා අඩුම වශයෙන් කෝටි 2ක්වත් අච්චු ගසන්න ඕනේ. ඒත් මෙම ඡන්දය සඳහා කෝටි 2.50 ලක්ෂයක් අච්චු ගැහුවා. තවත් ඒවැය පවතින අක්‍රමිකතා නිසා තවත් ඡන්ද පත්‍රිකා 45 ලක්ෂයක් මුද්‍රණය කළා. මේ මොනතරම් රටේ මහජන මුදල් නාස්තියක්ද නේ? ඔයාලා හිතන්න. මුළු ඡන්ද පත්‍රිකා ගණන කෝටි 2.95 ලක්ෂයක්. මේ වැඩි කරනවා පත්‍රිකාවකට අඩුම තරමේ මේ රටේ පවතින දැන් මිල ගණන් ඔස්සේ අපි හිතමු එක් පත්‍රිකාවකට අඩුම රුපියල් 5ක් කියලා. 2.95 ලක්ෂයක වැඩි කරන්න රුපියල් 5න් ඔයාලට එනවා කෝටි 14.75 ලක්ෂයක්. කෝටි 14.75 ලක්ෂයක්. මේ මහජන මුදල්ලා. හොඳම එක තමයි සභිකයින් ගණන. සභිකයින් 8297ක්. 8297ක්. ලේසි වෙන්නේ ඔවුන්ට ලැබෙන පඩිය අඩුම අපි හිතමු සියලු දීමනා සහිතව මූලික වැටුපත් එක්ක එකතු කරලා රුපියල් 25000ක් කියලා. රුපියල් 25000කින් මන් නම් දන්නේ පවුලක් ජීවත් කරගන්න පුළුවන්ද කියලා. අද කාලේ තියෙන කෑම බීම ඒ සියලු අවශ්‍යතා ඉෂ්ට කරගෙන රුපියල් 25000න් ජීවත් වෙන්න පුළුවන්ද කියලා මම නම් හිතන්නේ බෑ. අමාරුවෙන් තමයි හොඳම කට්ටක් කාගෙන තමයි රුපියල් 25000කින් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මම මෙතෙන්ට දාන්නේ රුපියල් 25000ක් කියලා. රුපියල් 25000ට වැඩි වෙන්න ඕනේ. හරි. අපි රුපියල් 25000න් දාලා ගාන හදලා බලමු. ඉතින් 8297 වැඩි කරන්න රුපියල් 25000න් අපිට එනවා ගානක් කෝටි 20.74 ලක්ෂ 25000ක්. කෝටි 20.74 ලක්ෂ 25000ක්. ඒ කියන්නේ මාසකට රජයේ වැටුප් වශයෙන් මෙයාලට ගෙවනවා කෝටි 20.74 ලක්ෂ 25000ක්. කෝටි 20ක් නේ. නිකන් හිතන්න මාසෙකට මේ කෝටි 20න් එක ගමක්ම සම්පූර්ණයෙන්ම අඩුපාඩු නැතිව සාදා නිම කරන්න පුළුවන්. හොඳට හිතන්න. හරියට හිතලා බැලුවොත් මේ කෝටි 20 මුළු අවුරුද්දට එකතු කරත් එනවා මහ විශාල ගාණක්. මේ කෝටි 20 මාසයක් ගානේ එකහු කළොත් අවුරුද්දකට ලැබෙනවා. ඒකත් වැඩි කරලා බලන්න. කෝටි 20.74 ලක්ෂ 25000 වැඩි කරලා බලන්න 12න් ඔයාලට එනවා ඉතා විශාල ගාණක්. සාමාන්‍ය කෝටි 100කට වැඩි. ඉතින් අවුරුද්දක් ඇතුළත සාමාන්‍යයෙන් සංවර්ධනය නොවූ සියලුම ගම් සංවර්ධනය කරලා ඉවර කරන්න පුළුවන්. ඔයාලා දන්නවා ඇති ගම්වල නගරවල තියෙන අඩුපාඩුකම්. ගමේ ගත්තොත් පාර සමහර ගම් වලට පාරක් නැහැ. සමහර ගම් වල පාරවල් කැඩිලා වලවල් සෑදිලා මේ වෙනකොටවත් තාම ඒවා පිළිසකර කරලා දීලා නැහැ. සමහරක් කොන් පුරවගෙන යනවා තාර දාලා. ඒවා తాවකාලිකයි. ආයි ඒවා කැඩිලා බිඳිලා යනවා. සමහර ගම්වල පාලම් නැහැ. එගොඩ වෙන්න විදිහක් නැහැ. තවමත් ඔවුන් බෝට්ටු වල ඔරු වල තමයි යන්නේ. සමහරක් අය වැල් පාලම් වල එල්ලිලා එගොඩ වෙනවා. අපි මේවා ප්‍රවෘත්ති වලින් දැකලා තියෙනවා. ඉතින් මම ජනාධිපති වෙලා හිටියනම් මේ 8297 පත් කරන්න
මෙච්චර ආර්ථික ප්‍රශ්නයක් තියෙන මොහොතක පළාත් පාලන ආයතන 339ටම පත් කරන්නේ නගරාධිපතිවරු 339ක් පමණයි. අන්න ඒ දේ හොඳට මතක තියාගන්න. අපිට අස්සනක් දාන්න ගමට ගොවි මහත්තයාට පොහොර ටික දෙන්න පාර හදන්න ලයිට් කණුවකට බල්බ් එක දාන්න මෙයාලා ඕනේ නැහැ. ආධාර දෙන්න මෙයාලා ඕනේ නැහැ. හොඳට හිතන්න අම්මේ තාත්තේ ආදරණීය නංගි මල්ලිය සහෝදර සහෝදරියනි. ඉතින් ගිය ආණ්ඩුත් කළේ මේ වගේ 8297ක් පත් කරලා ඔහේ යවුවා. පත් කරන්න මොහොතේ පමණයි අපි ඔවුන්ව දකින්නේ. එතනින් පස්සේ ඔවුන් ඉන්නවද නැද්ද කියලා අපි දන්නෙත් නැහැ. අපිට තියෙන ප්‍රශ්න ඔවුන් විසඳන්නෙත් නැහැ. ආයි ඒව විසඳන්න ආයි එනවා අවුරුදු 5කට සැරයක් ගමට ඡන්දෙ ඉල්ලගෙන. ඊට පස්සේ නැවතත් අපි කතිරි ගහනවා. ආයි ඒ දේම වෙනවා. ඉතින් හරියටම නිකන් අපිව මඩවනවා වගේ නෙමේද? ඉතින් ඔයාලා බුද්ධිමත්. මින් පස්සේ එන ඡන්දවලදී පවා මේ දේ අපිට එපා නම් අපි ප්‍රතික්ෂේප කළ යුතුයි. ලංකාවේ පාසල් තියෙනවා, රෝහල් තියෙනවා. අද වෙනකොට ගිහින් බලන්න ඒවැ තිබෙන තත්ත්වය පිළිබඳව. හැම රෝහලකටම MRI ස්කෑන් යන්ත්‍රයක් නැහැ. ඉතින් MRI ස්කෑන් යන්ත්‍රයක් සාමාන්‍යයෙන් මේ වෙද්දී මිලවේ කෝටි 5ක්වත් හෝ 10ක්. ඉතින් ඔයාලා හිතන්න අවුරුද්දක් ඇතුළත ගම් ටික දියුණු කරලා ඊගා අවුරුද්දේ MRI ස්කෑන් යන්ත්‍ර 20ක් විතර ගෙන්න පුළුවන්. එතකොට ඔය කට්ටියට පොලිමේ ඉන්න ඕනේ නැහැනේ. අපේ රත්තරන් අම්මලා තාත්තලා ආදරණීය දුව දරුවෝ ආදරණීය සහෝදර සහෝදරියෝ තවමත් පෝලිං වල මේ MRI ස්කෑන් යන්ත්‍ර නැති නිසා දුක් විඳිනවා. සමහරක් උදවිය ඒ රෝහල් වල ශල්‍යාගාර පහසුකම් නැති නිසා ලිස්ට් එකේ සිටිනවා. ඉතින් සමහර අය බෙහෙත් නැතුව දුක් විඳිනවා. ඉතින් මෙච්චර අඩුපාඩුකම් තියෙන රටක අපි විසඳිය යුතු ප්‍රශ්න තිබෙද්දී අපි බොරුවට 8297ක් පත් කරලා යවනවා. කෝටි 20.74 ලක්ෂයක් මාසෙකට අපේ බදු මුදලෙන් ඔවුන්ට පඩි ගෙවනවා. ඔවුන් පෝසත් වෙනවා. අපි හිටපු තැනමයි. ඉතින් තවත් දේවල් තියෙනවා කියන්න. වැඩි කාල වේලාව ගන්න ඕනේ නැහැ. මෙච්චර දේවල් මං කිව්වේ ඔයාලට හිතන්න දෙයක් ඉතුරු කරලා. ඉතින් හැමදාම වගේ මම ප්‍රාර්ථනා කරනවා ඔයාලට සුබ වෙන්න කියලා.